එතකොට ඔය පතුලෙන් වියපත් වීම කියන කතාව නැත්තම් from the bottom කියන කතාවෙන් අදහස් වෙන්නේ මොකක්ද? මෙන්න මේ යට කොටසෙන් ඒ කියන්නේ මේ ජනගහනය අඩු අයස්කාණ්ඩ වලින් ජනගහනය අඩු අයස්කාණ්ඩ වලින් වියපත් වී අඩු අයස්කාණ්ඩ වල කට්ටියගේ අඩුවීමක් තමයි අඩු අයස්කාණ්ඩ වල මේ පල්ලෙහා මේ පතුලේ ඉන්න කට්ටියගේ අඩුවීමක් නිසා ඉහළ වයස්කාණ්ඩ වල කට්ටියට යම් සුවිශේෂීත්වයක් අත් වෙලා තියෙනවා. යා තමයි අර අපි කියන්නේ මොකක් කියලාද? පතුලෙන් වියපත් වීම කියලා. පතුලෙන් වියපත් වෙන්න බලපාන හේතුවක් තමයි සාපල්්‍යතා අනුපාතිකය කියලා කියන්නේ. මෙන්න මේ කියන සාපල්්‍යතාවයේ පහළ යාමත් එක්කලා මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න සහ ඒ වගේම මේ දැන් ජීවත් වෙලා ඉන්න වයස්කාණ්ඩවල කට්ටියගේ ආයු අපේක්ෂාව වැඩි වීමත් එක්කලා මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න අර පහළ වයස්කාණ්ඩවල කට්ටියගේ ප්‍රමාණය අඩුවීමක්. එතකොට මෙතනදී පතුල කියලා අපි හැඳින්වුවේ කාටද? ජනගහනයට තමයි අපි පතුල කියලා හැඳින්වුවේ.